කොහොමද ඉතින් ඔයාලට ගොඩාක් අය මගෙන් අහලා තිබ්බා මුහුණේ තියෙන ලප කැරැල්ල වලට මොකද කරන්න කියලා. අපි කුරුල්ලේ අඩු කරගත්තත් මුහුණේ තියෙන ලප කැරැල්ල අඩු කරගන්න ගොඩාක් අමාරුයි. මාස ගාණක් යනවා අපිට ඒ වෙනකන් ඉවසන්න අමාරුයි. ඒක හින්දා මං අද අරගෙන ආවා කොහොමද මුහුණේ ලප කැරැල්ල අඩු කරගන්නේ කියලා වීඩියෝ එකක්. අපි දැන් එහෙනම් ඒ ෆේස් පැක් එක හදමු. අපේ සම කොච්චර දීප්තිමත් වුණත් අපේ ඇස ගැටෙන්නේ ඕන මිනිසෙක්ගේ මුහුණේ තියෙන ලප කැලැල් වලට. අපි ඉතින් මුහුණේ තියෙන ලප කැලැල් අඩු කරගමු. අපි සාමාන්‍යයෙන් මේ කලාඳුරු වලකුඩු පාවිච්චි කරන්නේ අපේ ශරීරයේ තියෙන උණුසුම් බව අඩු කරගන්න. ඒ වගේම අපේ මුහුණටත් ෆේස් පැක් එකක් විදිහට මේක පාවිච්චි කරොත් අපේ මුහුණේ තියෙන ලප කැලැල් මැරුණු සම නැති වෙලා යනවා. ඉතින් කලාඳුරු අලකුඩු චුට්ටක් හොයාගන්න අමාරු වෙයි. මොකද බෙහෙත් බඩු කඩවලත් ගොඩාක් අඩුයි. ඔයාලට හොයාගන්න බැරි වුණොත් අනිවාර්යෙන් කලාඳුරු අල හොයාගෙන කුඩු කරලා ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ වෙනිවැල් ගැට කුඩු. වෙනිවැල් ගැට කුඩු ඔයාලට උවමනා වෙනවා හිරු කිරණින් ආරක්ෂා වෙන්න. අපේ මුහුණේ ලප කැලැල් තියෙනකොට අපි හිරු කිරණට නිරාවරණය වුණොත් අනිවාර්යෙන් ඒක එන්න වැඩි වෙනවා. ඒක හින්දා අපි හිරු කිරණින් ආරක්ෂා වෙන්න මෙන්න මේ වෙනිවැල් ගැට කුඩු පාවිච්චි කරනවා. ඊගාවට මේ තියෙන්නේ රත් හඳුන් කුඩු. ඔයාලගේ මුහුණ එක වගේ නැත්තම් තැන් වල එක පාට නම් අවශ්‍යම දේ තමයි මෙන්න මේ රත් හඳුන් කුඩු කියලා කියන්නේ. ඔයාලා ගෙදර ඉන්න ගමන් පොල් තෙල් ටිකකට මෙන්න මේ රත් හඳුන් කුඩු ටිකක් ගාලා ෆේස් පැක් එකක් විදිහට හදලා ගාලා බලන්නකෝ. අනිවාර්යෙන් ඔයාලට එවෙලෙම රිසල්ට් එක පෙනෙයි. මොකද තැන් වල එක පාට වුණාම කැතයිනේ. ඒක හින්දා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ රත් හඳුන් කුඩු. දැන් අපිට ඕන වෙනවා මෙන්න මේ සුවඳ කොට්ටන් කුඩු. මං හිතන විදිහට ලංකාවේ නම් නැද්ද කොහෙද මේ සුවඳ කොට්ටන් කුඩු? ඉන්දියාවේ තමයි තියෙන්නේ. ඔයාලට බෙහෙත් බඩු කඩවලින් හොයාගන්න වෙන්නේ. මේක ගෙවල් ළඟ නම් නැතුව ඇති අනිවාර්යෙන්. මේකත් අරගෙන ඔයාලා මෙන්න මේ ෆේස් පැක් එක හදන භාජනයටම දාගන්න. දැන් අපිට තියෙන්නේ මේ ටික අරගෙන සේරම යෝගට් එකක් හරි කෝමාරිකා හරි දාලා හොඳට කලවම් කරගන්න. ඔයාලා පුළුවන් තරම් හිරු කිරණට නිරාවරණය වෙන්නේ නැතුව ඉන්න. එතකොට මුහුණේ තියෙන ලප කැලැල් අඩු වෙලා යයි. පුළුවන් නම් සතියට දෙපාරක් විතර මේක පාවිච්චි කරන්න බලන්න. ඔයාලගේ රිසල්ට් එක මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. මොකද මම ඔයාලා හැමෝගම කමෙන්ට් කියවනවා. මේක ඇත්තටම ගොඩාක් අයට තිබ්බ ප්‍රශ්නයක්නේ මුහුණේ කොහොමද ලප කැලැල් අඩු කරගන්නේ කියලා. ඉතින් ඒකට තමයි මම මෙන්න මේ ෆේස් පැක් එක අරගෙන ආවේ. ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. අපි ඇත්තටම කැමති නෑ අපේ මුහුණේ කුරුලෑ ලප කැලැල් තියෙනවට. ගොඩාක් වෙලාවට කුරුලෑ ඉක්මනට අඩු වුණත් ලප කැලැල් අඩු කරගන්න හරිම අමාරුයි. අපිට ඒ කුරුලෑ ලප කැලැල් සාමාන්‍යයෙන් ලප කැලැල් ගොඩාක් දවස් තියෙන්න හේතුවක් තමයි අපිට මේ ඉරෙන් එන UV කිරණ වලට අපේ මූණ නිරාවරණය වුණාට පස්සේ මෙලනින් නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට අපේ මුහුණේ මේ තියෙන ලප කැලැල් එන්න පාට වැඩි වෙනවා. එතකොට අඩු වෙන්නේ නැහැ. ඒක හින්දා තමයි කියන්නේ මුහුණේ ලප කැලැල් තියෙනවා නම් ගොඩාක් වෙලාවට අවුවේ යන්න එපා කියලා. ඔයාලා ඔය ෆේස් පැක් එක අනිවාර්යෙන් සතියට දෙපාරක් විතර පාවිච්චි කරන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්.